ආයිබෝන් හැමෝටම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Sony YouTube channel එකත් එක්ක. මම කලින් වීඩියෝ එකක් ගෙන ආවා මේ ගෙදර ඉන්න මදුරුව පන්න ගන්න විදියක්. දැන් මේ දවස්වල අද ගේන බලාපොරොත්තු වෙන්නේ මේ දැන් මේ දවස්වල ගෙවල් වල මැස්සෝ ඉන්නවනේ. මේ මැස්සෝ පන්න ගන්න සරල ක්‍රමයක්. මේකත් මම වැඩිහිටියෙක්ගෙන් අහගත්තු දෙයක්. මේක මගේ මේ හිතලුවක් නෙමෙයි. ඉතින් ඔයාලත් ගෙවල් වල කරලා බලන්න. හැබැයි ඉතින් මේ ගෙවල් අපිරිසිදු නම් මේ අතුපතු ගන්න නැතුව අපිරිසිදු තියෙනවා නම් කොහොමත් මැස්ස වෙනවා. මේවා නෙමෙයි දුම් ගැහුවත් මැස්ස යවන්න බෑ. පිරිසිදුකම තියෙද්දිත් නමුත් මේ සමහර කට්ටියට මැස්සෝ කරදරයිනේ. කෑම මේසෙම කොච්චර පිරිසිදු තිබ්බත් මැස්සෝ කියන්නේ ලොකු කරදරයක්. අපි බලමු මේ ක්‍රමය කරලා බලන්න හරියයිද කියලා. ඒක ක්‍රමය තමයි මේ ඔය සාදික්කා රෝමියෝ තියෙන මේ කරාඹුන ඇටි එනසාල් එහෙම තියෙන මේ අර බීට කනකොට ගන්න මේ පැකට් එක තියෙනවනේ. ඒ පැකට් එකේ තියෙන කෑල් ටික මේක අර පොඩි මේක මේ පොඩි කරනකොට පොඩි ස්මෙල් එකක් එනවා. ඒ කියන්නේ කරාඹුන ඇටි ඇතුළු මේවා. එතකොට මේ ඒ ස්මෙල් එක දැන් අපි ගේ පුරාම යවලා ඒකට ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමයක කියන්නම් වීඩියෝ වෙනකම් බලන්න. මේක දැන් මෙහෙම කඩලා හරි මෙහෙම කපලා හරි දාන්න ඕන. පොඩි භාජනයකට දාගන්න. ওই විදිහට කපලා මේ ඊට පස්සේ මෙන්න මේ වගේ ඔන්නම කපලා දානවා මේව කෑලි. ඕන්න දානවා. අපි ටික ඔක්කොම දාගන්නවා මේව. දාගෙන මේ කරාඹුන ටිකෙම හොඳට කැපෙන්න ඕන. මම අර වීඩියෝ එක දික් වෙන හින්දා ඒ ටික ඔක්කොම මේව කර කපන්නේ. කපලා ඉවරලා දැන් මේ ටික සුවඳයි. දැන් පට්ට සුවඳයි. හරි නිකන් පැංගිරි මේ පැංගිරි වලට මදුරු වෙන්නේ නැහැ නේ වගේ. මේ ටික දැන් සුවඳයි. මේකට තව දෙහිලෙල්ලක් වගේ කපලා දාන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ උණු වතුර දානවා මේ විදිහට. ඇල් වතුර නෙමෙයි උණු වතුර. උණු වතුර දැම්මා ටික වෙලාවක් යනකොට ඒ හුමාලේ මේ කාමරේ පුරාම යනවා. එතකොට මැස්සෝ ඉන්නේ නැහැ. මේ ටික මෙහෙමම උණු වතුර තියෙන්නේ. වහන්නේ මුකුත් නැහැ. මෙහෙම මේසයක් කටින් කාට හරි ගෙවල් වලට මේ ඒ කියන්නේ පේන්නේ නැත්නම්කින් මේසයක් කටින් කොහෙන් හරි තියලා තියෙන්නේ. මතුරු එකක්වත් තින්නේ නැහැ ආයේ. බත්ත බලා තින්නේ යනවා ඔය. දැන් මෙතන මැස්සෝ මදුරු නෙමෙයි මැස්සෝ මට කියන්නේ මදුරු කියලා. මේ මැස්සෝ ඉන්නේ දැන් මෙතනත් මේ මැස්සෝ හිටියා. ඔයාලා වීඩියෝ එකේ දකින්න නැති පටන් ගන්නවා දැන් නෑ ඔය. බලන්න මල්ලි යල්ලන්නේ මේ පැත්තට. මැස්සෝ නෑ ඔය. ඒ කියන්නේ ඒ සීමාවේ යනවා. මේක ටින් මේ දවසක් වගේ තමයි මේ ක්‍රමේ තියෙන්නේ. මේකේ අර පැංගිරි ටික වාෂ්ප වෙලා ගියහම අහපව එකේ මේ නැති වෙනවා. අහපව හෙට අහපව කරන්න ඕනේ. දවසකට වගේ හරි වැඩි. එහෙනම් ජය වේවා.